සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ කම්පියුටරයක් හරියටම ඔන් කරගන්නේ කොහොමද කියන එක ගැනයි. මේක හරියට කළොත් අපේ කම්පියුටරේ ආරක්ෂා කරගන්නත් පුළුවන්. දැන් බලන්න කම්පියුටරයක් ඔන් කරන එක හරිම සරල දෙයක් වගේ නේද පේන්නේ. ඒත් ඒක නිවැරදිවම කරන්න මොකක් හරි රහසක් තියෙනවාද? ඇත්තටම ඔව්. ඒක කරන පිළිවෙල. අන්න ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. හරි. එහෙනම් අපි වැඩේට බහිමු. මුලින්ම බලමු මේ කම්පියුටරේ ඔන් කරනකොට අපිට ඕන වෙන ප්‍රධාන උපාංග මොනවද කියලා. හරියට නාට්‍යයක ප්‍රධාන චරිත වගේ තමයි මේගොල්ලෝ. මෙන්න අපේ පළවෙනි චරිතය. වෝල් සොකට් එක. නැත්තම් බිත්ති කෙවෙනිය. හැම දෙයකම කරන්ට් එක එන්නේ මෙතනින්නේ. ඉතින් කම්පියුටරේ ගමන පටන් ගන්නෙත් මෙන්න මෙතනින් තමයි. හරි. දෙවෙනි කෙනා තමයි UPS එක. ඒ කියන්නේ uninterruptible power supply. සරලවම කිව්වොත් මේක කම්පියුටරේ බොඩිගාඩ් වගේ. හිතන්නකෝ එකපාරටම කරන්ට් එක ගියා, නැත්තම් වෝල්ටේජ් එක අප් ඇන්ඩ් ඩවුන් වුණා. අන්න ඒ වගේ වෙලාවට කම්පියුටරේට මුකුත් වෙන්න නොදී බේරගන්නේ මෙයා තමයි. තුන්වෙනියට ඉන්නේ සිස්ටම් යුනිට් එක. මේ තමයි මුළු ඔපරේෂන් එකේම මොලේ. අපි කරන හැම වැඩක්ම, හැම ගණනය කිරීමක්ම සිද්ධ වෙන්නේ මේ පෙට්ටිය ඇතුලේ තමයි. අන්තිමට හතරවෙනි කෙනා මොනිටර් එක. මේක ඉතින් අපේ කම්පියුටරේ ලෝකෙට තියෙන ජනේලය වගේ. සිස්ටම් යුනිට් එක ඇතුලේ මොනවද වෙන්නේ කියලා අපිට පෙන්නේ මේකෙන් තමයි. හරි. දැන් තමයි නියම වැඩේ තියෙන්නේ. මේ ප්‍රහේලිකාව විසඳන්න වෙලාව හරි. මේ උපාංග ටික ඔන් කරන්න ඕන හරිම පිළිවෙල මොකක් වෙන්නේ නැද්ද? මෙන්න තියෙනවා අවුල් කරපු පිළිවෙල. සිස්ටම් යුනිට් එක ඔන් කරනවා, මොනිටර් එක ඔන් කරනවා, වෝල් සොකට් එකෙන් UPS එකට කරන්ට් එක දෙනවා, ඊට පස්සේ UPS එක ඔන් කරනවා. හිතලා බලන්න මේකේ හරිම පිළිවෙල මොකක් වෙන්න ඕනේද කියන. හොඳයි. එහෙනම් අපි මේ පසල් එකේ කැලි ටික හරියට සෙට් කරමුද? බලමු මොකද්ද මේකේ හරිම පිළිවෙල කියලා. මේක පිටිපස්සේ තියෙන ලොකුම අදහස තමයි කරන්ට් එක ගලාගෙන යන විදිහ. හිතන්නකෝ වතුර පයිපයක් දිගේ යනවා වගේ කරන්ට් එකත් පටන් ගන්න තැන ඉඳලා අන්තිම උපාංගයට යනකම් කිසිම අවුලක් නැතුව ආරක්ෂිතව යන්න ඕනේ. අන්න ඒකට තමයි අපි නිවැරදි අනුපිළිවෙල කියන්නේ. හරි. මෙන්න ප්‍රහේලිකාවට උත්තරේ. හරිම පිළිවෙල මේකයි. පළවෙනියට වෝල් සොකට් එකෙන් UPS එකට කරන්ට් එක දෙනවා. දෙවෙනුව UPS එක ඔන් කරනවා. තුන්වෙනුව සිස්ටම් යුනිට් එක ඔන් කරනවා. අන්තිමටම මොනිටර් එක ඔන් කරනවා. පළවෙනි ස්ටෙප් එක අපේ බොඩිගාඩ්ට පවර් එක දෙන එක. ඒ කියන්නේ වෝල් සොකට් එකේ ස්විච් එක ඔන් කරන්න ඕනේ. මොකද UPS එකට වැඩ කරන්න නම් ඉස්සෙල්ලම එයාට වෝල් එකෙන් කරන්ට් එක එන්නම ඕනේ. දෙවෙනි ස්ටෙප් එක බොඩිගාඩ්ව ඇක්ටිවේට් කරන එක. දැන් UPS එකට කරන්ට් එක ඇවිල්ලානේ තියෙන්නේ. ඉතින් දැන් ඒකේ පවර් බටන් එක ඔබලා ඔන් කරන්න. අන්න එතකොට තමයි යා අනිත් උපාංග ටික බලා ගන්න ලෑස්ති වෙන්නේ. තුන්වෙනි ස්ටෙප් එක අපේ මොලේ ඇහිරවන එක. දැන් බලන්න UPS එකෙන් එන ආරක්ෂිත කරන්ට් එක තියෙනවනේ. අන්න ඒ නිසා දැන් අපිට පුළුවන් කම්පියුටරේ ඒ කියන්නේ සිස්ටම් යුනිට් එක ඔන් කරන්න. දැන් ඒක සම්පූර්ණයෙන්ම සේෆ්. හරි. අන්තිම ස්ටෙප් එක ජනේලය අරින එක. කම්පියුටරේ දැන් වැඩ. ඉතින් ඒක ඇතුලේ වෙන දේවල් බලා ගන්න නම් ද මොනිටර් එකේ පවර් බටන් එකත් ඔන් කරන්න ඕන. හොඳයි. අපි එහෙනම් මේ ඉගෙනගත්ත දේ පොඩ්ඩක් මතක් කරගමු. හැමදාම කම්පියුටරේ ඔන් කරනකොට මතක තියාගන්න ඕන සරල චෙක්ලිස්ට් එකක් තමයි මේ. මේ ස්ටෙප්ස් 4 මතක තියාගන්න එක හරියම ලේසි. පිළිවෙල තමයි වෝල් සොකට්, ඊළඟට UPS, ඊට පස්සේ සිස්ටම් යුනිට්, අන්තිමටම මොනිටර්. ඉතින් ඇයි මේ පිළිවෙල මෙච්චරටම වැදගත්? හේතුව තමයි මේ හරි ක්‍රමයට වැඩේ කළාම අපි කම්පියුටරේ සොෆ්ට්වෙයාර් වගේම හાર્ඩ්වෙයාර් කියන දෙකම ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ කම්පියුටරේ ආයු කාලෙත් වැඩි වෙනවා කියන එක. දැන් කම්පියුටරයක් සේෆ් විදියට ඔන් කරන හැටි අපි දන්නවා. ඒත් ඒක හරියටම ෂට් ඩවුන් කරන්නේ කොහොමද? අන්න ඒකත් මේ